නීතිමය කරුණුකාරණා සම්බන්ධව ඔබගේ දැනුමට අලුතෙන් යමක් එකතු කරන්න තමයි හැම වෙලාවෙම ලෝබෝකෙල්කේ YouTube නාලිකාව කටයුතු කරනු ලබන්නේ. අදත් ගොඩක් දෙනෙක් අහපු කාරණයක් සම්බන්ධව තමයි මම කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෝෂන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් ඇහුවා. මෝෂන් එකකින් මොකක්ද කරන්නේ කියන කාරණය. අද මම කතා කරන්න යන්නේ මෝෂන් සම්බන්ධව. මෝෂන් එකක් එහෙම නැත්නම් මෝසමක් මෝෂන් පත්‍රයක් කියලා කියන්නේ සරලව කියනවා නම් කරු අධිකරණෙහි පවතිනා වූ නඩු කෘත්‍යයක් නඩු කටයුත්තක් හා සම්බන්ධව සිවිල් නඩුවක් වෙන්න පුළුවන් නැත්නම් අපරාධ නඩුවක් වෙන්න පුළුවන් නඩු කටයුත්තක් සම්බන්ධව ක්‍රියාත්මක වන සාමාන්‍ය කාර්යපටිපාටියට අමතරව අතිරේකව කරන ලබන ඉල්ලීමක් මගින් එම නඩුව නියමිත දිනයට පෙර ආතුව කැඳවීම සඳහා හෝ වෙනත් ආකාරයේ ඉල්ලීමක් කිරීම සඳහා නීතිඥවරයෙකු මගින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන ලේඛනය තමයි මෝසමක් කියලා සරලව කියන්නේ. මෙහෙම මෝෂන් එකක් ඉදිරිපත් කරලා බලාපොරොත්තු වෙන්නේ ගරු අධිකරණයෙන් නියම කරලා තිබෙන දිනයට කලින් පෙර ආතුව එම නඩුව කැඳවීම සඳහා අවස්ථාවක් ලබා ගැනීම. බොහෝ වෙලාවට මේ ආකාරයට මෝෂන් දාන දවසේදී නඩුව කැඳවීම සඳහා කටයුතු කරනු ලබනවා. ඒ වගේම මෝෂන් එකක් දාලා අධිකරණයට ඉල්ලීමක් කරන අවස්ථාවේදී කුමන හේතු මතද මොන හේතුවක් නිසාද මේ මෝෂන් එක දාන්නේ කියන කාරණේ මෝෂන් එකේදී සාමාන්‍යයෙන් සඳහන් කළ යුතු වෙනවා. විභාග වෙමින් පවතින නඩුකරයක් සම්බන්ධව මේ ආකාරයට මෝෂන් එකක් දාලා ඉල්ලීම් කරන්න පුළුවන් හැකියාව තිබෙන අවස්ථාවන් තිබෙනවා. බොහෝ වෙලාවට අපකරුවන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙන්න මේ ආකාරයේ මෝෂන් එකක් දාලා අවස්ථාව ලබා ගන්නවා. එවැනි අවස්ථාවන් අපි හිතමුකෝ කලින් නඩුවාරේදී විශේෂිත අප කොන්දේසි සහිත අපකරුවන් තමයි ගරු අධිකරණය බලාපොරොත්තුනේ නියම කළේ. උදාහරණ විදිහට අපි හිතමුකෝ යම්කිසි අදාළ බල ප්‍රදේශයේ පදිංචිය සනාථ කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තිබුණේ නැති නිසා ඒ අවස්ථාවේදී අධිකරණයට අපකරුවන් ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම නැත්නම් යම්කිසි නිශ්චිත ආදායම් සීමාවක් පනවනවා. ඒ ආදායම සනාථ කරන්න ලිපි ලේඛන හදාගන්න බැරි නිසා අධිකරණයට අපකරුවන් ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් දැන් ඊළඟට නඩුව කැඳවන්න දිනයක් තියෙනවා. නමුත් එදිනට පෙර අපිට වමනයි අපකරුව ඉදිරිපත් කරලා අප ලබා ගන්න. යම්කිසි විත්තිකරුවෙකු වෙනුවෙන් අපකරුවන් ඉදිරිපත් කරලා අප ලබා ගන්න අන්‍ය අවස්ථාවකදී අදාළ ලිපි ලේඛන සපුරා තිබෙන අපකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න අපිට ඊළඟට දිනයට කලින් මෝෂන් එකක් දාලා ගරු අධිකරණයට ඉල්ලීමක් කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මෝෂන් එකක් දාලා පුළුවන්කම තිබෙනවා ගරු අධිකරණයෙන් අප ඉල්ලීමක් කරන්න. අදාළ කලින් නඩුවාරදී අපිට අප ලැබුණේ නැහැ. නමුත් අපිට නැවත ඊළඟ නඩුවාට කලින් මෝෂන් එකක් දාලා අප ඉල්ලීමක් ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම පුළුවන්කම තිබෙනවා අප කොන්දේසි ලිහිල් කර ගැනීම සඳහා ඉල්ලීමක් කරන්න මෙන්න මේ වගේ මෝෂන් එකක් ඉදිරිපත් කරලා. කලින් නඩුවාරදී අප නියම කළා. නමුත් බරපතල අප කොන්දේසි එක්ක තමයි නියම කළේ. ඒ අප කොන්දේසි ලිහිල් කරගන්න ඉල්ලීමක් කරන්න නම් අපිට මෝෂන් එකක් දාලා ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්කම තිබෙනවා. කලින් නියම කරපු අප කොන්දේසි ලිහිල් කරන්න. උදාහරණ විදිහට විදේශ ගමන් තහනමක් පනවලා තිබෙනවා නම් ඒ විදේශ ගමන් තහනම ඉවත් කර ගැනීම සඳහා ඉල්ලීමක් කරන්න පුළුවන් මෝෂන් එකක් ඉදිරිපත් කරලා. ඒ වගේම යම් නඩුවකට අදාළව සිටින විත්තිකරුවෙකුගේ විදේශ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් රියදුර බලපත්‍රය අධිකරණ භාරයේ පවතිනවා නම් එවැනි ආකාරයේ බලපත්‍රයක් අධිකරණ භාරයෙන් නිදහස් කර ගැනීමටත් මෝෂන් එකක් දාලා ඉල්ලීමට හැකියාව තිබෙනවා. යම්කිසි සැකකරුවෙකු එහෙම නැත්නම් අපකරුවෙකු වරෙන්තු වෙලා තිබෙනවා නම් එම වරෙන්තුකරු එහෙම නැත්නම් එම අපකරු හෝ සැකකරු ගරු අධිකරණයට ඉදිරිපත් කරලා අර වරෙන්තුව නැවත කැඳවීම සඳහා ඉල්ලීමක් කරන්නත් මෝෂන් එකක් මගින් හැකියාව තිබෙනවා. නඩුවකට අදාළව අධිකරණ භාරයේ පවතිනා වූ යම්කිසි භාණ්ඩයක් එහෙම නැත්නම් වාහනයක් ඒ වගේම යම්කිසි යන්ත්‍රයක් වගේ නිදහස් කර ගැනීම සඳහා ඉල්ලීමටත් මෝෂන් එකක් මගින් හැකියාව තිබෙනවා. පවතින නඩුකරයක් හා සම්බන්ධව ලිපි ලේඛන ලබා ගැනීමට සාක්ෂි සටහන් එහෙම නැත්නම් කාර්ය සටහන් පත්‍ර වගේ ලිපි ලේඛන ලබා ගැනීමට ඒවායේ සහතික පිටපත් ලබා ගැනීමට මෝෂන් එකක් තමයි අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ. යම්කිසි නඩුවක් හා සම්බන්ධව අප මුදලක් ගරු අධිකරණය තැන්පත් කරලා තිබෙනවා නම් එම අප මුදල නිදහස් කර ගැනීම සඳහා මෝෂන් එකක් එහෙම නැත්නම් මෝසමක් අධිකරණය වෙත ඉදිරිපත් කරලා ඒ සඳහා ඉල්ලීමට සිද්ධ වෙනවා. ඒ සඳහා ඉල්ලීම කළ යුතු වන්නේ මෝෂන් එකක් මාර්ගයෙන් තමයි. අධිකරණයෙන් කරනු ලබන අපේක්ෂිත අප ඉල්ලීම් වලදී ඒ වගේම විභාග වෙමින් පවතිනා වූ නඩු නෙවෙයි විභාග වෙලා අවසන් වෙච්ච නඩු හා සම්බන්ධ යම්කිසි ලිපි ලේඛනවල සහතික පිටපත් උදාහරණ විදිහට නඩු වාර්තා එහෙම නැත්නම් අදාළ වෙනත් ලේඛන බෙදුම් නඩුවකට අදාළව ඒ බෙදුම් නඩුවේ අවසාන බෙදුම හා සම්බන්ධ ලේඛන ආදී වශයෙන් වෙනත් ඉවර වෙච්ච නඩුවක අහල ඉවර වෙච්ච නඩුකරයකට අදාළ වන්නා වූ ලේඛන ගරු අධිකරණයෙන් ඉල්ලා සිටීම සඳහා මෝෂන් එකක් ඉදිරිපත් කරලා තමයි අදාළ ඉල්ලීම කළ යුතු වන්නේ.
ඔන්න ඔය වගේ අවස්ථාවවලදී නඩුකරයක් විවෘත අධිකරණයෙහි කැඳවීම සඳහා ඉල්ලීමක් කිරීමටත් ඒ වගේම යම්කිසි නඩුවකට අදාළ ලිපි ලේඛන ඉල්ලා ගැනීම සඳහා විශේෂයෙන්ම මෝෂන් එකක් මගින් තමයි ඉල්ලීම් කළ යුතු වන්නේ. මේ වගේ මෝෂන් එකක් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ නීතිඥවරයෙකු මාර්ගයෙන්. අදාළ නඩුවට විශේෂයෙන්ම ලේඛනගත නීතිඥවරයෙකු ඉන්නවා නම් එම ලේඛනගත නීතිඥවරයා මාර්ගයෙන් හෝ යම්කිසි අහලා ඉවරච්ච නඩුකරයක නම් කලින් නීතිඥවරයාම වෙන්න අවශ්‍ය නැහැ. වෙනත් නීතිඥවරයෙකු මාර්ගයෙන් එම ඉල්ලීම මෝෂන් එකක් මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කරලා අදාළ ලිපි ලේඛන ලබා ගැනීමට සහතික නඩු පිටපත් ලබා ගැනීමට එවැගේම තැන්පත් කරපු අපමුදල් නිදහස් කර ගැනීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීමට හැකියාව තිබෙනවා. ඔබ මෙවැනි ආකාරයට මෝසමක් මගින් යම්කිසි ඉල්ලීමක් ගරු අධිකරණය වෙත කරන්න බලාපොරොත්තු වෙනවා නම් මතක තබා ගත යුතු වැදගත්ම කාරණයක් තමයි එම මෝසම අදාළ දිනේ යම්කිසි නිශ්චිත වේලාවකට කලින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න ඕන. මේ වේලාව අධිකරණයට වෙනස් වෙන්න පුළුවන්. බොහෝලාවට 9 මාට 10ට 10 මාට කලින් වගේ ගරු අධිකරණය වෙත එම ඉල්ලීම කිරීමට වග බලාගත යුතු වෙනවා. මේ දිනට අදාළව මෝසම් මොනවද යන්න රෙජිස්ටර් එකක් තියෙනවා, ෆයිල් එකක් තියෙන පුළුවන්. ඒ අදාළ රෙජිස්ටරෙහි සටහන් කරලා නැත්නම් මේ දිනට ඒ අදාළ මෝසම කැඳවන්නේ නැහැ. ඒ හින්දා ඒ ෆයිල් එක වහන්න කලින් ඒ නිශ්චිත වේලාවට කලින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කිරීමට වග බලාගත යුතු වෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ දිනේ අදාළ වේලාවට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. වගේම ඔබ බලාපොරොත්තු වෙන්නේ මෝසම ඉදිරිපත් කරන්න ගරු මහා අධිකරණයෙහි විභාග වන්නා වූ නඩු කටයුත්තක් හා සම්බන්ධව නම් ඔබ අනිවාර්යෙන්ම අදාළ නඩුව කැඳවීම සඳහා බලාපොරොත්තු වන දිනට පෙර දිනෙහි එම මෝසම ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එවැනි මෝසමක් පිටපත් දෙකකින් යුක්තව ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ එක් පිටපතක් රජයේ අධිනීතිඥවරයාට ලබා දීමට අවශ්‍ය වෙන නිසා. ඉතින් මම හිතනවා අද මම කතා කරපු කරුණු කාරණා ඔබට ප්‍රයෝජනවත් වන්නට ඇති කියලා. මෝෂන් එකක් එහෙම නැත්නම් මෝසමක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධව ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. කමෙන්ට් කරන්න ඔබගේ අදහස්. ඒ වගේම ලෝබෝකෙල්ගේ YouTube නාලිකාව subscribe කරලා දිගටම රැඳී සිටින්න කියන ආරාධනයත් කරමින් නැවත මෙවැනි වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙන සබු ගන්නවා. ආයුබෝවන්.